මොකද්ද සර් මේ කරලා තියෙන කැත වැඩේ? මොකක්? මම මොකද්ද කරු කැත වැඩි? සර් මේ මගේ ළමයා නාට්‍ය තරඟ වලට දාන්න නැතු මේ වෙන එකෙක්ව තෝරගෙන දාලා තියෙන නාට්‍ය තරඟ වලට. මහත්තයෝ මං කරේ දක්ෂයාට හරි තැන දීපු එක. දැන් ඔයා කොහොමද කියන්නේ ඒ දරුවට වඩා ඔයාගේ දරුවා දක්ෂයි කියලා? මන් දන්නේ නැද්ද මගේ කොල්ලා ගැන? මූ දක්ෂයි. මේ කොල්ලෝ. ඔන්න ඔය පෙන්නපන් පොඩ අරංගපාලා. මෙතනලත් කරේ රංගපාන එක තමයි තාත්තේ. අන්න ඒක. ආයෙකනේ කියන්නේ සර් කොහොමද කියන්නේ මේ? බලන්නකෝ දක්ෂකම. තමුසි දන්නවද ඔය දරුවන්ව මං කොහොමද තේරුවේ කියලා? මං අවුරුදු 13ක් මේ නාට්‍ය කලාවේ ඉන්නේ. මට නාට්‍ය පිළිබඳ විශේෂ උපාධියකුත් තියෙනවා. එහෙව් එකේ දක්ෂතම දරුවෝ තෝරන්න දන්නේ තමුසේද නැත්නම් මමද? හරි හරි බලාගමුකෝ. අපේ කොල්ලට මේ දාපු කැපිල්ලට මම ලේසියෙන් අතාරින්නේ නැහැ. මෙලාට ඔවා තෝරන්නත් ඇත්තේ අරුන්ගෙන් හොඳට පගාව එහෙම අරන්නේ. වැඩි කල් ඉන්න නම් තියන්නේ නැහැ මේ ඉස්කෝලේ ගහනක් පෙරසම නීල පොළටම ට්‍රාන්ස්ෆර් වෙන්න. නැත්තම් යා මම පුතේ යන්න මුන් ගුරුවරු නෙමෙයි ගුරු හොරු. හරි හරි මහත්තයෝ ඔයා කැමති දෙයක් කරන්නකෝ.